යෞවනත්වයෙන් මත් වෙලා මේ සංසාර ගමනේ පින්වතුලත් මා කොච්චර කලක් එන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. මහණෙනි එක සත්වයක් එක කල්පයක් ඇතුලේ මිය පරලෝ යනකොට එයා එක එක ජීවිත ලබලා එයා මැරිද්දී එයාගේ ඇට කෝට්ට දිනලා ගිහින් ඇට සැකිලි ටික විතරක් ඉතුරු වුණා නම් ඒ ඇට සැකිල්ල දිරා පසු නැත්තම් අපි මලාට පස්සේ අපි ඇඟ දිරලා ගිහින් ඇට කෝට්ටක් දිරනවනේ ඇට සැකිල්ලත් පස් වෙලා යනවා. එහෙම නැත්තම් ඇට සැකිලි ටික විතරක් ඉතුරු වුණා නම් එයාගේ ඇට සැකිලි ටිකෙන් ඇට සැකිලිම කන්දක් ගොඩ ගැහි. කල්පේ ඉවර වෙනකොට වේපුල්ල පර්වතයේ පරදින තරම් විශාල ඇටකටු කන්දක් ගොඩ ගැහි. ඔය කිව්වේ කල්පයක කතාව. කල්පයක්. ඒක බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. බවත් ගෞතමයන් වහන්සේ. කල්ප ගොඩාක් ගෙවාගෙනයි මේ සංසාර ගමනේ සත්‍යක් ආවේ. බවත් ගෞතමයන් වහන්සේ. ගෙවි ගියපු කල්ප කොච්චරක් ඉරයිද? බුදුරජාණන් වහන්සේ වදාළ බමුණ. ගෙවි ගියපු කල්ප එහෙම කියන්න බෑ. කල්ප 10 ඒවා මෙච්චරක් ගෙවි ගියා. 100 ඒවා මෙච්චරක් ගෙවි ගියා. කල්ප ලක්ෂ ඒවා මෙච්චරක් ගෙවි ගියා. කල්ප කෝටි ඒවා මෙච්චරක් ගෙවි ගියා කියලා එහෙම කියන එක ප්‍රායෝගික නෑ. බෑ කියන්න. බවත් ගෞතමෙනි උපමාවක් කියන්න බැරිද? බමුණ අහන්න. ගංගා නදිය යම් තැනකින් ආරම්භ වෙනවද? ඒ ගංගා නදිය යම් තැනකින් මොය කටකින් මුහුදට වැටෙනවද? ඔය දෙක අතරේ ගංගා නදියේ යම් තාක් වැලි කැට ඇද්ද? ඉන්දියාවේ ගංගා නදිය කිලෝමීටර් 2500කට වඩා දිගු ගමනක් මුහුද කරා යනවා. ඇතැම් තැන්වල මේ ගංගා නදිය කිලෝමීටර් 10කටත් එහා පළලයි. ඒ ගංගා නදියේ වැලි කැට යම් තාක් ඇද්ද? ඔය වැලි කැට සියල්ල ගැන ඉවර වුණා. ගත වූ සංසාර ගමනේ ගෙවි ගියපු කල්ප ඉවර නොවනු ඇත. අපි මෙතුමු ඕක අහලා මේ කවුරු හරි කෙනෙක් ගංගා නදියට ගිහින් වැලි දෝතක් අතට අරන් මම මේ ගෙවාගෙන ආපු සංසාරේ මං ගත කරපු කල්ප ගාන කීයද කියලා මං ගෙනලා බලා ගන්නවා කියලා වැලි කැට ගහින්න පටන් ගත්ත කියලා හිතමු අපි. එහෙම නිකන් අසනීපිකුත් තියෙන කවුරු හරි හිටියා කියලා. අත්ලට අරන් එයා ගහිනවා. එයාට එක වැලි කැටයක් මෙහෙම අරන් අයින් කරන්න වෙනවා. එකයි. එයා වැලි කැටෙත් එක්ක අයින් කරනවා. වේපුල්ල පර්වතේ පරදින ඇටකටු කන්දක්. තේරෙනවද මම කියපු කතාව? එයා එක වැලි කැටයක් අයින් කරනවා කියන්නේ තමන්ගේ සංසාරේ වේපුල්ල පර්වතේ පරදින ඇටකටු කන්දක් එයා අයින් කළා. වැලි කැට දෙකක් අයින් කළා කියන්නේ තව වේපුල්ල පර්වතේ පරදින ඇටකටු කන්දක් එයා අයින් කළා. කොච්චර සසරද මේ? මං මගේ සංසාරික ගමනේ මගේ ඇටකටු කඳු ගහින්න ගියොත් එහෙම හිතන්න මට ගහින්න තියෙන කඳු කොට බුදුරජාණන් අදාලා දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රැය ඊතා දිගුය වෙහෙසි හැම්බත් සිටින කෙනාට යොදුනත් ඊතා දිගුය දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං සද්ධර්මයේ නොදැන බාලයෙක් විදිහට ගමන් කරන සංසාරයේද ඊතා දිගුය